මඩොල් සීම තියෙන ලස්සන තැන් ටිකක් බලන්න යන්න හිතාගෙනත් ඉන්නවා. ඒ වගේම කැම්පින් කරන්න බලාගෙනත් තමයි යන්නේ අපි මඩොල් සීමට. දැන් මං ඉන්නේ බදුල්ල පස්සර පාරේ. මේ තියෙන්නේ බදුල්ල පස්සර පාර. පස්සර ටවුන් එකට ගිහලා පස්සර ටවුන් එකෙන් තමයි හැරලා යන්න තියෙන්නේ මඩොල් සීමට. ඔන්න දැන් මම ඉන්නේ පස්සර ටවුන් එකේ. පස්සර ටවුන් එකෙන් වම් පැත්තට තියෙනවා මඩොල් සීම කියලා බෝඩ් එකක් ගහලා පාර. ඒ පාරේ තමයි මඩොල් සීමට යන්න ඕන. මෙන්න මේ බස් එකේ යන පාරේ තමයි අපි මඩොල් සීමට යන්න ඕන. අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් නමනුකුල කඳු ඇටිය. මේ තියෙන්නේ නමනුකුල කඳු ඇටිය. ඔන්න අපි දැන් මඩොල් සීම කිට්ටු කරලා ඉන්නේ. මේ පැත්තේ පරිසරයේ පුදුම ලස්සනක් තියෙන. වටේම තියෙන්නේ තේ වතු. පුදුම ලස්සනයි. එහෙනම් අපි යන් මඩොල් සීමට. ඔන්න මම ආවා සුන්දර සීතල මඩොල් සීම ප්‍රදේශයට. දැන් ඉන්නේ මඩොල් සීම බෝඩ් එක ගාව. ඉතින් මේ පැත්තෙන් අපිට ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. දැන් අපි යනවා මිනි වර්ල්ඩ් සෙන්ටර් එකට. මඩොල් සීමත් පහු කරලා යන්න ඕන මිනි වර්ල්ඩ් සෙන්ටර් එකට. එහෙනම් අපි මඩොල් සීමත් පහු කරගෙන හිමීට පිටත් වෙමු ලෝකාන්ති පැත්තට. ඔන්න අපි ආවා වර්ල්ඩ් සෙන්ටර් වලට යන තැනට. අපි වාහනේ මේ පාරෙන් දැම්මා. මේ පාරයිනේ අතරින් තමයි යන්න තියෙන්නේ උඩට.
උඩට යනකොට වඩා ඉතින් පහලින් දාලා යන එක ලේසියි කියලා හිතුණා. එහෙනම් අපි යා මඩොල් සීම ලෝකාන්තයට. ඔන්න අපි ආවා මඩොල් සීම ලෝකාන්තේ ගාවට. එනවා නම් ඔයාලා ටිකට් එකක් අරන් තමයි එන්න ඕන. ටිකට් එකක් රුපියල් 50යි. පහළ බැලුවාම මේ විදිහට තමයි පේන්නේ. ඔන්න මම ආවා මුදුනටම. බලන්න මෙතෙන්ට තියෙන view එක. ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. අපි කැම්පින් කරන්න යන රත් කැලේ පතනත් අන්න අතන බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තෙන් අපිට මහියංගනේ පැත්ත බලා ගන්න පුළුවන්. වැව් එහෙම මෙතෙන්ට ගොඩාක් පේනවා. මහියංගනේ පැත්තේ තියෙන වැව්. මෙතනින් අපිට ටවුන් එක පේනවා. ඒ තියෙන්නේ බිබිල ටවුන් එක. ඒ වගේම අර පැත්තේ අම්පාර පැත්තත් බලා ගන්න පුළුවන් මෙතන ඉඳන්. මේ විදිහට ලස්සන තැනක් තමයි මඩොල් සීම ලෝකාන්තය කියලා කියන්නේ. දැන් අපි රත් කැලේ පතනට යන ගමන් ඉන්නේ. ඔයාලට පේනවා ඇති අර මඩොල් සීම ලෝකාන්තය හිතේ බලු යාළුවා අපේ පස්සෙන්ම දුවගෙන එනවා. මෙතන වමටයි දකුණටයි පාරවල් දෙකක් තියෙනවා. වමට තියෙන පාර ගියොත් ඕගලට මේ ගහකින් පැත්තට යන්න පුළුවන්. දකුණට තියෙන පාර ගියොත් රත් කැලේ පතනට යන්න පුළුවන්. අපි යන්නේ රත් කැලේ පතනට. අපේ බලු යාළුවා ලෝකාන්තය ඉඳන් තාම එනවා අපේ පස්සෙන්.
පාරේ තමයි රත්කැලේ පතනට යන්න ඕනේ. මේ පාරේ තමයි රත්කැලේ පතනට යන්න ඕනේ. ඔන්න අපි ආවා රත්කැලේ පතනට. අද රත්කැලේ පතනේ තට්ටුවේ තමයි මේ. පේනවද? හරක් රෑහෙනක් ඉන්නවා රත්කැලේ පතනේ. මෙතන තමයි අද අපේ කැම්පින් සයිට් එක. දැන් අපි මෙතනින් ටෙන්ට් එක ගහ ගන්නවා. ඔන්න දැන් මම ටෙන්ට් එක මෙතන සෙටප් කරනවා. ඔන්න අපි රත්කැලේ පතනට ඇවිල්ලා ටෙන්ට් එකත් ගහගත්තා. මේ තියෙන්නේ ටෙන්ට් එක. මෙතන කැම්පින් චෙයා එකක් ගෙනාවා. මෙතන ටෙන්ට් එක තියෙනවා. මේ විදිහට තමයි අපේ කැම්පින් සෙටප් එක තියෙන්නේ. අපේ බලු යාළුවත් ඉන්නවා මෙතන. මේ ඉන්නේ අපේ බලු යාළුවා. මෙයා මඩොල්සිම ලෝකාන්ති ඉඳන් කිලෝමීටර් 2ක් විතර අපේ පස්සෙන් ආවා. මඩොල්සිම ලෝකාන්ති තියෙන්නේ අන්න අතන කඳු 3ක් වගේ පේන්නේ ඕකේ. උඩම කන්දේ පල්ලෙහා තමයි මඩොල්සිම ලෝකාන්ති තියෙන්නේ. මෙතන ඉඳන් ළඟ වුණාට වටෙන් එන්න ඕන පාර කිලෝමීටර් 2ක් විතර දුරයි. මෙයා කිලෝමීටර් 2ක් විතර වාහනේ පස්සෙන්ම දුවගෙන ආවා. බලන්නකෝ මෙතන තියෙන ලස්සන මේ පැත්තෙන් ලස්සනට ඉර බැහැගෙන යනවා. පේනවනේ? හරිම ලස්සනයි. ඉර බැහැගෙන යන එක බලන්න. බලන්න කොච්චර ලස්සන සන්සෙට් එකක් තියෙනවද කියලා මේ පැත්තේ. ඔන්න දැන් මම හදාගන්න යන්නේ අපේ රෑ කෑම වේල. දැන් කරුවර වෙట్లా තියෙන්නේ. අද රෑට හදනවා කහපත් හදනවා පරිප්පු හදනවා. අපි එහෙනම් බලමු කොහොමද වෙන්නේ කියලා.
ඔන්න අපේ පරිප්පු කරි එක හරි. දැන් අපි මේක හදලා පැත්තකින් තියාගන්නවා. ඊළඟට අපි කහවත් එක හදා ගන්නවා. ඔන්න මේක තමයි අපි රෑ කෑම එක. කහවත් තියෙනවා, සෝස් තියෙනවා, බයිට් එකක් තියෙනවා, පරිප්පු තියෙනවා. එහෙනම් අපි රෑ කෑම එක ගමු. ඔන්න දැන් අපි කාලා හැම දැන් නිදා ගන්න හදන්නේ. දැන් වෙලාව 9:00 විතර ඇති. එහෙනම් අපි නිදා ගන්නවා. good night.